හායි ඔයාලා හැමෝටම අද දවස ගැන ඔයාට මොකද හිතෙන්නේ? දවස් අවසානයේ සතුටු වෙන්න පුළුවන්ද? ඔයා අද ඔයා වෙනුවෙන් මොකද කරේ? අද වැඩි දවසක්ද? එහෙමත් නැත්නම් අද සතුටුම දවසද? ඔයාට හරි මහන්සි නේද? අති වගේ හිතනද? එහෙනම් මේකාට ජීවිතය කියන්නේ හරිම ලස්සන නෑතුම්පලක්. අපි බහින තැන අනුව ඒක වෙනස් වෙනවා. ඒත් අපිට පුළුවන් අපේ මේ නැවතුම සතුටුම දිනන නැගිටින නැවතුම කරගන්න. අපි දන්නවා දැකලා තියෙනවා ලස්සන පෑන්. ඔයාලා ආස පාට පෑන් ජාති ඇති. ඒත් ඉතින් ඔන්න මම නම් ආස නිල් පාටට. මේ හැමදේම තියෙන්නේ ඉන්නේ ඔයා වෙනුවෙන් විතරමයි. මුලින්ම අපි හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයාට වැඩ ගොඩක් ගොඩ ගැහිලාද තියන්නේ? ගොඩක් දේවල් කරත් ඒ වැඩ ඉවරයක් නෑ වගේද? ගොඩක් ටිප්ස් try කරා නේද? අපි මේ ටිප්ස් එකක් try කරලා බලමුද? අන්න ඉස්සෙල්ලාම ගිහින් එකක් හදාගෙන චුට්ටක් සයිලන්ට් තැනක කොලයකුයි පෑනකුයි අරගෙන ඉඳ ගන්න. දැන් පළවෙනි තේ උගුර බීලා අපි අපේ වැඩේ පටන් ගමු. ඔන්න වැඩේ ඉවර වෙන්න කලින් තේ එක බීලා ඉවර කරන්න නෑ. එහෙම වුණොත් නම් තරහයි හොඳ. දැන් ඉතින් චුට්ටක් කල්පනා කරලා ඔයාට තියෙන වැඩ ඔක්කොම කොලේ ලියන්න. මතක් කරලම ඩේට්ස් දාන්න අමතක කරන්න එපා. ඔන්න දැන් ඔයාට තියෙන වැඩ ඔක්කොම ලියලා ඉවරයි. චුට්ටක් බලන්න තාම මොන හරි අමතක වුණාද කියලා. හරි. දැන් අපි ඊළඟට අපේ වැඩ ලිස්ට් එක කියවලා ඉස්සෙල්ලාම ඩෙඩ්ලයින් තියෙන ඒවා අනුව වැඩ පිළිවෙලට එකින් එක 1 2 3 4 1 by 1 පිළිවෙලට දාගෙන යමු. හරි. දැන් බලන්න ඒ ලිස්ට් එකේ ගොඩක් ලොකු කාලයක් යන ප්‍රොජෙක්ට් මොනවද කියලා. දැන් අර ඩෙඩ්ලයින් ලඟ වුණ ප්‍රොජෙක්ට් ටික වගේම ඩෙඩ්ලයින් දුර ඒ වුණාට අපිට ඒ වර්ක් එක ෆිනිෂ් කරන්න ගොඩක් කාලය යන ප්‍රොජෙක්ට් ටිකත් චුටි කෑලි වලට කඩලා අපි අපේ ඩේලි ප්ලෑන් එකට එකතු කරගමු. දැන් එන්න අපි දැන් ඉඳන්ම වැඩ කරන්න කම්මැලි නැතුව පටන් ගමු. දිනුවත් පෙරදුනත් අපේ ජීවිතේ අපි දිනුම් කියන්නේ අපි දන්නවනේ. අන්න තේ කෝපේ බීලා ඉවර වෙති කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නවත් බැරි වෙලා ඔළුව අවුල්ලලා හිටිය මේ සෙට් එකටම ඔළුව නිදහසේ දැන් වැඩ කරන්න පුළුවන්. ඕම තමයි. ඔයාලා දන්නවද? උණුම උණු තේ නිශ්ශබ්ද පරිසරය ඒ හැමදේම අපිව සංසුන් කරනවා. චුට්ටි වෙලාවක් සෝෂල් මීඩියා වලින් නැත්තලා බලන්න ජීවිතේ කොච්චර අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා ඔයාටම තේරෙයි. ආදරේ පරිස්සමට ඉන්න. ආයෙත් දවසක කියවින්න නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් එකකුත් තියන්න අමතක කරන්නත් එපා. good උනත් bad උනත් කමක් නැහැ. ඔයාලා ආදරෙන් දෙන කමෙන්ට් එක මම කියවන්න බලන් ඉන්නවා. bye bye.